Hello ඉතින් නන්දල මාමා සීලාතිල් නන්දම්බල මාමන්ඩිල් සාදරයෙන් අද පිළිගන්නවා. ඉතින් අදත් අස්සම වීඩියෝක් අරන් ඉතින් අද යන්නේ මොකක් කියලාද හිතන්නේ ඉතින් මේ අද යන්නේ ඉතින් පොඩ්ඩක් ඉතින් පන්නකුත් නෙවෙයි ඉතින් බලමු ඉතින් වීඩියෝ එකක් නම් සෙට් වෙනවා මේ එතෙන්දි කියලා වැඩක් නැහැ වීඩියෝ එකක් නම් සෙට් වෙනවා නම් ජයවා ඒ channel එක subscribe කරන්න ඕනේ නම් ගිල්ලන්න ඔය මොනවද? කොති? ඒ මේරි ආච්චි ඔර කියන්නේ බා මේරි. කොතින් කවුද දෝනි? දෝනි කියන්නේ නංගි වාගේ. මං හිතන්නේ මං කසාද බදින්න හිටිය කෙනා කියලා. මං බදින කෙනාටත් ඔය දෝනි කියලා කතා කරන්න ඕනේ. ඇයි ඒ? ඇහුණාද? ඒ මොකටද? ඔය දෝනි කියලා කතා කරන්න ඕනේ. මේ මන් දෝයා බන්නේ කොට ඈ? ඔයා බන්නේ කවද්ද දන්නේ දැන්. ඇයි? මම බදින කෙනාටත් ඔය දෝනි පැටියෝ කියලා කතා කරන්න ඕනේ. කොහොමද? කොහොමද කතා කරන්නේ? දෝනි පැටියෝ? ඔව්වෝ. පැටියෝ. මගේ පවුලට ආදරෙන් සලකන්න ඕනේ. ඒ මොකද දෝනි පැටියෝ කියන්නේ යාට සමයන් දෙයා ලොකු ගෑනියෙකුට. මේ පොඩි කෙල්ලෙකුට වගේ. පොඩි කෙල්ලෝ වෙනයි මගේ පවුල වෙනයි. අපේ ගෙදර ඉන්න මේ අපේ නංගි ඔය වගේ මේ හම්පඩ ගෑණි වගේද මං කසාද බඳින කෙල්ල. එහෙම කියන්න එපා. දේවතාවියක් වගේ බං. කාලේ ලව් බන්නේ. ඈ? දැන් වයසක් ගිහලා බන්නේ කොයි. හරියට ඒක මම බඳින. ඒකනේ වයසත් ගිහලු. දේවතාවියක් වගේ සලකන්න ඕනේ. කොහොමද කතා කරන්නේ? මන් දන්නේ. දෝනි පැටියෝ. අම්මා ඉන්නේ සලකන්නේ. නෑ ඔයා සලකන්න ඕනේ. ගෙදර ආවම දෝනි පැටියෝ කියලා මෙහි. ඇහුණද? අහන්නකෝ. ඔයාගේ පවුල ඔයා බලගන්න. ඔව්. හරි. ඒකනේ ආච්චිත් තේරෙනවා. මෙයාට තේරෙන්නේ නැහැ උනා. ආවිල්ලා ආනේ මේ අපේ ලොකුගේ දෝනි පැටියනේ කෝ එන්නේ කියලා උම්මා කියලා දෙන්න ඕනේ. උම්මා. අපි දන්නේ නැහැ. හරිද? එයා ක්‍රෙඩිට් එක හොදලා කවලා පොවලා අනේ මම ඔයා හොදා මොකද ළමෙක් කියා ගොඩියකින් කියා. අයියේ ඒගොල්ලෝ කරන්නේ ඔයා යන්නේ වැඩ කරගන්න. දැන් මං ඔයාට කරනවා වගේ ඔයා මගේ පවුලට කරන්න ඕනේ. මං කරන්නේ යන්නේ අවුව. හරිද? දැන් මම වැඩට ගියාම එයාට කවලා එයා කරගන්නේ නැත වැඩ. ගෑණිය ගෙනාව යකෝ ගෑණි නේ මම කරන්නේ. නෑ ආච්චි තරටම දෙනවා පහර. ගෑණි කියන්නත් බෑ. මම මගේ කෙල්ලව මෙහෙට ගෙන්නේ වැඩ කරවන්න නෙමෙයි. අපි අර කරන් යන්න ඕනේ ඒගොල්ලන්. ඒ කෙල්ලව සැපට තියන්න ඕනේ. රාජකුමාරියක වගේ මෙහෙ තියන්න ඕනේ. රාජකුමාරි ඔළුවට තියගන්න. හරිද? ඔයා උණු අයියෝ ආච්චි තරටම දෙනවා පහර. ඒගොල්ලන්ගේ දෙදි කොද අපේ දෙදි අපි හොදගන්න. ඒකනේ. හරිද? ඔයාට දින උණු වතුර ගෙනල්ලා වක් කරලා උණු වතුර තියා පාගියාවක් කරා. අඩෝ ආච්චි දෙනාට. නෑ සලකන්න ඕනේ. දැන් මම ඔයාව කාමරේ තියන මම ඔයාට සලකනවා. ගෑණි ඔයා බලන්න. මම ඔයාව ගෑණි බලා ගන්නවා. දැන් මම ඔයාව බලන්නේ. දැන් මම ඔයාව බලා ගන්නවා වගේ මම වැඩට ගියාම මම වැඩට ගිහිල්ලා එනකන් ඔයා බලන්න ඕනේ යාව. අනේ මම බලන්න. හරිද? උණු වතුර වලින් නාවලා. උණු වතුරේ නාව උඹ රත් කළා නාවලා ඵලෙ. හරිද? මං ගෙදර එද්දි උණු වතුර වලින් නාවලා, රෝස මල් වලින් නාවලා. පදන් යන්න. හරිද? මේ ආච්චි නම් අහන්න. මේ ඉතින් හැමතැනම වෙයි. රෙදි නෙමෙයි. මේ මේරි නෝනා මේ බලන්න මගේ දිහා බලන්න. මූණට මූණ බලන්න ෆේස් ටු ෆේස් කතා කරන්න ඕනේ මේක වෙන ප්‍රශ්නයක් මේක. කෝ මගේ මූණ මෙහි. ඒයි අනේ අමම්බා පල්ලහැට. හරි පල්ලෙහාට යන්න කලින් හරිද? ආච්චිට වද දෙනවා හොඳටම පව් අනේ. උණු වතුර වලින් නාවලා. අනේ මේ කන්නේ ගත්තා. ළමයි නාව උඹ නාවන්නේ මම ඇවිල්ලා. හරි. රෙදි ටික හොදලා දීලා. මම නම් රෙදි හොදන්නේ එක කැල්ල මගේ. හොදලා නා ගන්නවා. බට්ටි කන්නලා කවලා. දැන් හරිද? ඇඳේ නිදා ගන්න. වැඩි ගාන්න ඊට පස්සේ ආච්චි අමතනවා. අයියා. නැත්තම් ඔයා කියන්නේ යන්න ඕනේ මට. ඔයා ගෑණිය නෑ ඔයා බලාගන්න. මේ අනිකේ අම්මට කිව්වා මේ අපි ආච්චිව ගෙදර තියාගන්න ඕන නම් ඉන්දියානකම් මේ කරත්ත කවි කියන්නේ කියලා. අනේ කරත්ත කන්නට ඇති වෙන්නේ. හරිද? කරත්ත කවි දෙකක් කියන්න ඕනේ අර ඇයට නිදා ගන්න. හටෙන් යන නිදා ගන්න ඉඳාර ඉඳ නැති. නෑ. එහෙම ඉඩක් මුකුත් නෙමෙයිනේ. මෙතන මං ඔයා බලා ගන්නවා වගේ ඔයා බලා ගන්න ඕනේ ඔක්කොම. හරිද? බත්ටි කනලා කවන්න. පල්ලහැට. දවල්වල. බට්ටි කනලා කවන්න ඕනේ. ඔක්කොම කරලා තියන්න ඕනේ මං එනකොට මං ඇඹෙල්ල බලනවා. මං එයාගෙන් අහනවා මේ ආච්චි මේ ටික කරාද කියලා. බැරි වෙලාවක්වත් කරලා තිබ්බේ නැත්තම් ඔයා ඉවරයි. අනේ ගානේ වයිටපන්. මන් දන්නේ අයිලේලි හින යක්ෂ ගෑණි පව්වනේ ආච්චි. ගානේ ඔළුවට තියලා.
ආයි කෙලිම ගහලා එළවයි මං ආයි කෙලිම මම ගහලා මම ගහනවා මට ගහනවා. මටත් ගහනවා යා. මම කුටි ගන්නවා අනුන්ගේ යරි. ඔව් අනුගේ කැනුනේ මගේ මම ගහනවා මට ආවටි ගන්නත් ඌ ආච්චි කහන්න කොස්තිම ගහනවා. ඊයේ කෝල් කරලා කිව්වා ආච්චි මං කියන විදිහට හිටියේ නැත්තම් පොල්ලෙන් ගහනවා කියලා. අනේ පොල්ලක කයියෙන් ගහන්නේ. ආච්චි සරවැඩි සරවැඩි හරිද මට කිව්වා ආච්චියා හරිද අනේ මේ ඔයාගේ ගානුවේ නේ අපි බලන්නේ නැහැ. අපි ගෙදර නම් ඔය පොඩ්ඩක් උදව් කරනවා මං අපි ගන්නවා. පොළු පාරක් ගහනවා කිව්වා කෙලින්ම ගහයි මට කොම්බට කෙලින්ම චීත්ත ටික තෙලියට විසික් කරලා දානකො රෙදි ටිකක් තෙලියට දානවා. හරිද මං කෝ හරියට නෑනේ අපි අපේ ආච්චියම වාස මිනිස්සෙ නෙමෙයි. එයා මේ ඔයාගේ වැඩ ටික ඔක්කොම කරලා තියයි කෙලින්ම හොම්බට දෙක කයින්නවා කිව්වා. එනේ ගෑනු කියන්නේ එනේ ගෑනු කියන්නේ ආච්චි සරයි හොඳේ. ගෑනු කරලා තියෙනවනේ. ඕ නයි කොච්චි කල්ලා උකුලානේ මේ හරිද දැන් මට කෝල් කරා මං කිව්වා ආච්චි මෙහෙමයි ආච්චි වා කියන දේ අහගෙන ඉඳී කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා හරිද හැබැයි මට මගේ රෙදි හොදලා මට කැව්වේ නැත්තම් හරිද ඒ පව් ආච්චි තරහා ගසන්න එපා. අයියෝ ආච්චි කූල් ඩවුන් හරිද අහන්නකෝ මට කිව්වා රෙදි හේදුවේ නැහැ. රෙදි හොදලා කැව්වේ නැත්තම් මේ බබා මට රෙදි හොදලා මට කැව්වේ නැත්තම් මං ඕකේ වත්ත උඩින් අරින්නේ කියලා. ආච්චි කූල් ඩවුන් ඕ උස්ම ගන්න අරක යා මේ පව් ගනේ ආච්චි චැම්පියන් නේ. හරිද මට මොන හරි කියලා තිබ්බොත් මං ඕකේවා අඹ ගහ උඩින් අරින්නේ කිව්වා. අනික මේ එයා කිව්වා මේ මං ඔයාගේ ආච්චිගේ පරම්පරාව ගැන හොයලා බැලුවා. ඔය ගෑණිගේ මේ අම්මත් ඔය කවුද? ඔයාලා අම්මා කවුද? මං දන්නේ කියන්නේ නම. මේ ඔගේ ආපෝ කලින් පැනලා ගිහපු ගෑණි නේද? මේ මට උගන්නේ යා. මට මේ ගෑණිගේ වැඩ කරන්නේ මම. ආර ගෙදර පොඩ්ඩක් අත්ගාන අර මේ නාරිය උයන්නේ. කලින් පැනලා ගිය ගෑණි නේද ඔගේ කිය. මං කෝ නෑ මේ යා කලින් පැනලා ගිහිල්ලා නෑ. මේ මං කෝ කලින් පැනලා ගිහිල්ලා නෑ. හැබැයි මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් හිටියා. මේ මෙහෙමයි කියලා. හරි ඕකිට මේ කලින් මිනිස්සු හිටියට කමක් නෑ. ඒකේ මිනිස්සු දාගන්න ගියා. අපි මිනිස්සු නේ යාට මිනිස්සු නෑ යාට ආච්චි කූල් ඩවුන් සරයි ආච්චි අම්මෝ. අපි ඒකාගේ ඉන්නේ අපි. මේ මට කිව්වා මේ හරි මේ මම බලා ගන්නම් මම ওই ගෑණිව හදා ගන්නම්කෝ. හරිද? මම අයියෝ සාන්තේ හදා ගන්නම්කෝ. මම මිනිහා. මිනිහා මන්නේ. අපි පලිය. හරිද? මිනිහා දාගන්න. ගෑණි මම ගෙදර ආවට පස්සේ මට කවලා පොලා මාව ඇති කරේ නැත්තම් ගෙදර පොඩ්ඩක් අර ගොල්ලන්ගේ වැඩ කොන්නම්. ආච්චි නම් දරුණුයි අම්මෝ. ආදරෙන් සලකන්නේ නැද්ද? මම කතා කරන්නේ. උණු වතුර නාගන්නේ නැද්ද? ආවත් මම කතා පව්වනේ ආච්චිට අයියේ කතා කරන්නේ නැත්තේ? අයියේ ඕනේ. ඕමයා ගෑන් මක් කරන්නත්. මට කෝල් එකකුත් වෙල්ල කිව්වා ගහනවා කියලා කන පැලෙන්න කියලා. මා ගහනල්ල. පොඩි කැලක් ගත්තා. ආච්චි ගහන්න මං ආච්චිගේ පැත්තේ. ආච්චි නම් වෙන්න දෙන්න එපා ගහන්න ආච්චි. මේ මට කිව්වා තාත්තවයි වාවයි අර කෙහෙල් පඳුර උඩින් අරින්නේ කියලා. උකුලගේ වැඩ අපි කරන නිසා කෙටි. උකුට කියලා කොරයි කියලා කිව්වේ? අපි ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ අපි. හැබැයි කියන්නේ අර කරනවා මිසක් අර මේ හැබැයි මේ උකුලගේ ගෙදර ඉඳ මේ ගෙදර නෙමේ වසවර්ති ගෑණි ගහයි මටත් ගහනවා. මට වුණා මම ඒ ඔයාගේ ටිකට අපි ටික ගන්නේ මන්නේ. වාට කකුලෙන් උසල් විසික් කරොත් ඒ පොල්ලෙන් ගහුවා. ඒක මම බලා ගන්න. කෙලියෙන් පොල්ලකින් ගහයි. මම බලා ගන්න. ඒක පොල්ල නන අපෙත් අතපය නැති. ඒකනේ ආච්චි අතපය ගොහන්න ආච්චි උඩින් යන්නේ. මම කතා කරන්නේ. අට නම් පේන්නන්නේ ඕමයි. ඇයිද මොකද ප්‍රශ්නේ? මොකටද පේන්නන්නේ අපිට. මේ ආවත් මම කතා කරන්නේ. මන්නම් කියන්නේ ඕගොල්ලෝ වැඩ කරගන්න. මේ අපි වලිය. මන්නම් කියන්නේ මේ ගුටි කන්න ඕනේ නෑනේ. නිකන් මට ගුටි කන්න ඕනේ මං ගහලා මට ගහපිය. අනික හොඳ කුණු හරපෙත් බයි වාට හොඳගෙන. මම ගන්න මං ගුටි කන්න. නෑ වාට හොඳ කුණු හරප දෙකක් කියලා. වැඩ කරන්නේ මේ
මං ඉන්නේ ගෙදර අර ඒ පොඩ්ඩක්. හින්දා කියන දෙයක් කරන්න. තාච්චිගේ එයා කතා කියන නැත්නම් දෙයක් එයාට. කරන්න. එයා කියන ඒවා මං කරන්නේ නැහැ. මං ගෙදර වැඩ අර පොඩ්ඩක් කරනවා අර අපේ උක්කුඩගේ හින්දා. උක්කුනේ මේ මොකද්ද කන පැලෙන්න ගහනවලු වාට. ගහගෙන. මේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ. යමන් බා යන්නේ ගේ පැත්තට. ආච්චි තුන් ගමනක් යම මගේ කියලා. පප්පා. එහෙනම් වීඩියෝ කොහොමද ලයික් කරලා දාලා ෂෙයා කරලා දාන්න අනිත් channel එක අරගල එක channel එක subscribe කරන්න එහෙනම් අදට කියලා නම් ජය වේවා.